අද අපි ගිරිපුර ඇත්ත බලන ගමන් ඉඩ්ලි හදමු. මස් හොදිය එක තැම්බිලා ඉවරයි. මොළුණු කපනවා. නෑ මම අද ඉඩ්ලි හදනවා. ඉඩ්ලි හදන්න යනවා. ඉඩ්ලි හදන්න මේ මම ඔයාලට ඕනේ මේකනේ චිකන් එකක් නම් හදුවා. චිකන් නෙමෙයි සාම්බාරනේ ගන්න ඕනේ. සාම්බාරු එපා කිව්වනේ ඒ හින්දා චිකන් ටිකක් හොයලා ඊට පස්සේ ඉඩ්ලි තට්ටුවේ ඊට පස්සේ හදනවා චට්නි එකක්. චට්නි එකක් හදන්න මේ ලුණු කපේ. බොරළු ගොඩත් කෑම කණ්ඩායි යන්නේ අපිත් කමු. තක්කාලි කෙටුවා. චට්නි එකට තක්කාලි ලුණු කව කපන්නේ. අපි තට්ටු දෙකේ පැණිගල් බොරළු කේක් එකක් හදමු. මෙන්න මේක දාපුවා චට්නි එකට. මේකෙන් අපි දාමු හොඳට දෙකක් විතර දාමු. ඒ නෙවෙයි නයි මිරිස්. නයි මිරිස් දෙකක් විතර දාමු. කරල් දෙකක් දාමු. එතකොට සැරට සුවඳ නයි මිරිස් චිකන් එක උයලා ඉවරයි. දැන් තියෙන්නේ චට්නි එක හදන්න. චට්නි එකට ඔක්කොම හදලා තිබ්බා. ඒක චට්නි එක පස්සේ හදන්නේ. දැන් ඔක්කොම කපලා කරලා තිබ්බා. දැන් ඉඩ්ලි ටිකට අනලා චුට්ටක් වෙලා තියන්නේ. ඒකට අපි ඔක්කොම ටික දැන් මිශ්‍රණය හදලා චුට්ටක් වෙලා තියෙනවා. ඒකට අද මම දානවා විශේෂ හැමෝම දාන්නේ ඒකට අමතරව රුලම් දානවා. රුලම් එක දැන් බෙදලා ගන්නවා. චුට්ටක් එක බෙදලා ගන්නවා. මේක බෙදෙන්න ඕනේ ටිකක් අර පොඩි පාටක් එන රන්නන් පාට නේ. එන්න චුට්ටක් බෙදෙන්න ඕනේ. බෙදලා තමයි මේ ඉඩ්ලි මිශ්‍රණයට අපි එකතු කරන්නේ. මේක ගොඩක් කට්ටිය මෙහෙම දාන්නේ නැහැ. උලන් දාන්නේ නැහැ. මේක ඉන්දියාවේ හදන එකක් මම දැක්කා. මම මෙහෙම දානවා. කාල් පිටි, මුළු පිටි, පොල් ටිකක් දානවා. මේකත් දානවා. අපි දවස් උප්පුමත් හදලා වෙන්නමනේ. උප්පුමත් හදලා. මම දැම්ම කාල් පිටි උඩ පිටිය. දැන් මේකට දානවා අර මේ බැදගත්ත රුලන් ටික. රුලන් ටිකක් දාගමු. ඊස්ට් ටිකක්. මේ පදමට අනාගත. මේ වල තියෙන ඉඩ්ලි වල අර පිපෙන විදිහට මේ ලස්සනට ඕක ටිකක් පිපෙන්න තියලා අපි පොල් ටිකක් එහෙම දාලා දැන් මේක පිපෙනකම් වහලා තියෙනවා. මේක පිපෙනකම් අපි දැන් චට්නි හදන්න යන්නේ. සක්කාලු දානවා මේ නයි මිරිසුත් දානවා. ඒක තමයි සුවඳ මෙතන. ඒකත් දාලා ඊට ලුණුත් දානවා. චුට්ටක් ලුණු තියාගමු ටෙම්පරාදුවක් හදාගන්නනේ. පොඩි ටෙම්පරාදුවක් හදලා ඒකට දාන්න. ඕ වා. මේකද අපි මෙන්න සියඹලා ටිකක් හොඳට සියඹලා ඉස්ම ටිකක් මේ ටික මෙහෙම කරලා අයින් කරලා පියම් කරලා අරගෙන සියඹලා ඉස්ම ටික දානවා. හරි. සියඹල දාලා බ්ලෙන්ඩර් කරගත්ත ආයෙත් මේ අර ඉස්සෙල්ලා ඉතුරු කරගත්තු ලුණු ටික ඒ ලුණු ටික ටෙම්පරාදු කරලා ඒකට දානවා මේ චට්නි ටික ආයෙත් ටිකක් ටෙම්පරාදු දැන් අපි ඉඩ්ලි ටික කලවම් කරගමු. එතකම වතුර එක ටික රත් වෙන්න. ඊට පස්සේ අපි අර පිපෙන්න තිබ්බ පිටි ටිකට පොල් ටිකක් එකතු කරගන්නවා. ලුණු ටිකක් දාමු. අපි ලුණු දැම්මේ නැහැ. දැන් තමයි ලුණු දාන්නේ. ලුණු ටිකක් දාලා දැන් ඔක ආයි කලවම් කරගන්න.
මේ විදිහට කලවම් කරගන්න. ඒ විදිහට පිටි ටික හොඳට කලවම් කරගෙන ඊට පස්සේ දැන් ඉතින් මෙහෙම ලස්සනට හිමීට තට්ටු වලට ඉඩලි ටික දාගන්නවා. ඊට පස්සේ මේ විදිහට ලස්සනට ඒ ටික තැම්බෙන්න තියාගන්නවා. ওই විදිහට හදාගත්ත ඉඩලි ටික තමයි මේ තියෙන්නේ. හොඳ රහට වගේම මේ ඉඩලි ටික ලස්සනට මල් වගේ පුළුන් වගේ හොඳ සොෆ්ට් එකට තිබුණා. මේ තියෙන්නේ චිකන් කරි එක. එතකොට මේ තියෙන්නේ අපි හදාගත්ත චට්නි එක. මේක නම් මාරම රහයි. සියඹලා තක්කාලි නයි මිරිස් මේ ටික එහෙම ඔක්කොම එකතු වුණාම මේ චට්නි එක හරිම රහට තිබ්බා ඉතින්. උම්මහනම් ඔන්න ඉඩ්ලි කෑල්ලක රස බලන්න යන්නේ මේ විදිහට චට්නි මේ මස් හොදි එක හරිම රහට තිබ්බා මේ ඉඩ්ලි එක. දකින්න කොටත් ආස හිතෙනවා. හොඳ සුවඳක්, හොඳ රහක්. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. වෙනසකටත් එක්ක රහ කොහොමද කියලා අපිටත් කියන්න. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. තව වීඩියෝ එකකින් හම්බ වෙමු.